කොරියානු ජාතිකයන් උපන්දිනයට කන විශේෂ ආහාරයක් තමයි බියොක්කෝ. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මෙන්න මේ විශේෂ ආහාරය ගැනයි. කොරියානු ජාතිකයන්ගේ උපන්දිනයට කේක් එකක් කනවට අමතරව අනිවාර්යයෙන්ම බියොක් සුප් එකක් හදලා ආහාරයට ගන්නවා. හදලා කියලා කිව්වට ඇත්තටම කවුරු හරි කෙනෙක් මේක හදලා දෙනවා. තරුණ කුඩා දරුවෝ වැඩිමහලු ඕනෑම කෙනෙකුට එයා ගෙදර හිටියේ නැති වුණත් කවුරු හරි කෙනෙක් උපන්දිනේ දවසට තමන්ගේ ආදරණීයෙක් මේ බියොක් සුප් එකක් නම් හදලා ගෙනත් දෙනවමයි. ඒකට හේතුව තමයි මේ බියොක් සුප් ආහාරයට ගනිමින් උපන්දිනේ දවසේ තමන්ට උපත්තිය ලබා දුන්නු අම්මට ගෞරව කිරීම. ඒ කියන්නේ ඒ උපත්තිය ලබා දෙන්න මව කරපු කැපකිරීමට ගෞරව දක්වමින් අම්මට කෘතඥතාවය පළ කිරීම, අම්මව එදිනට සිහිපත් කිරීම තමයි මේකේ අර්ථයේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇයි මේ බියොක්කෝම මේ සඳහා තෝරාගත්තේ කියලා ප්‍රශ්නයක් එනවනේ. බියොක්කෝ තමයි දරුවෙක් ප්‍රසූත කරාට පස්සේ මවකට ලබා දෙන ඒ කාලවකවානුව තුළ ලබා දෙන පෝෂ්‍යදායී ආහාරයක් වෙන්නේ. විශේෂයෙන්ම රුධිරය පිරිසිදු කරලා මව්කිරි නිපදවීම මේ බියොක්කෝ වලින් සිදු වෙනවා කියලා හඳුන්වනවා. ඉතින් ඒ නිසා මවකට උපත ලබා දුන් කාලවකවානුව පුරා බියොක්කෝ ආහාරයට ලබා දෙනවා. සහ කොරියානු ජනව්‍යාහාරය තුළ තියෙන පුංචි කතාවක් තමයි දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මවක් මේ දරු ප්‍රසූතිය හොඳින් සිදු වෙන්න, තමන්ගේ දරුවා හොඳ නිරෝගිමත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරමින් සම්ෂින් හල්මොනිට බියොක්කෝ පූජා කරනවා. ඒ කියන්නේ සම්ෂින් හල්මොනි කියලා කියන්නේ දේවතාවියක්. ඉතින් එතුමියට කරන උපහාරයක් විදිහටත් බියොක්කෝ ආහාරයට ගන්නවයි කියලා පුංචි කතන්දරයකුත් මේ තුල ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඔක තමයි බියොක්කෝ කියලා කියන්නේ. ඉතින් මොනවද බියොක්කෝ කියලා මම මෙච්චර වෙලා ඔයාලට කිව්වේ නෑනේ. බියොක්කෝ කියලා කියන්නේ මුහුදු පැලෑටි වලින් හදන සුප් එකක්. බියොක් කියලා කියන්නේ මුහුදු පැලෑටි සීවීඩ් වලටයි. කම්සම්මිදා ස්තුතියි.